මැණික් පිළිබඳව සිදු කරන විද්‍යාත්මක ගවේෂණ පර්යේෂණ පිළිබඳව ඔබට දැනුවත් භාවයක් ලබා ගන්නට ඕන. මේ දුර්ලභ අවස්ථාව අපි ලබා දීම සඳහා අපි අද ඇවිල්ලා තියෙන රත්නපුරේ මැණික් හා ස්වර්ණාභරණ හා පර්යේෂණ පුහුණු ආයතනයේට. ඉතින් මෙහිදී ඔබට ගොඩාක් දේවල් කියන්න තියෙනවා, වටිනා කියන දේවල්. ඒත් එකම වටිනා මැණික් ඔබට පෙන්වන්න තියෙනවා. එහෙනම් අපි යමු ඇතුළට ගිහිල්ලා ඒ පර්යේෂණ සිදු කරන ආකාරය පිළිබඳව අපි බලමු. හොඳයි, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ පුහුණු ආයතනයේ දැන් මේ මහ පොළවෙන් ගන්න මැණික් ගලක් කොහොමද කපලා උපදාලා අලවිය සඳහා සූදානම් කරන්නේ කියන ඒ සම්පූර්ණ ක්‍රියාවලිය අපි දැන් දැනගන්න යන්නේ. ඒ ස්ථානයේ තමයි අපි ඉන්නේ යන්ත්‍ර සූත්‍ර වල වැඩ කරන අපේ දක්ෂ ශිල්පීන් ඉන්නවා මෙතන. අපි යන් ඇතුළට ගිහලා බලමු. හොඳයි, දැන් මැණික් ගලක් අපි කපලා උපදාලා ඒ සිදුවන සම්පූර්ණ ක්‍රියාවලිය සිදු කරන්න ඇවිල්ලා ඉන්නේ. මේක මහා සංකීර්ණ ක්‍රියාවලියක්. බොහොම දක්ෂ ශිල්පීන් ඉන්නවා මේ ආයතනයේ මේ කටයුත්ත වෙනුවෙන්. අපිට හම්බුණා විරංග මහත්මයා. විරංග මහත්මයා අපි දැන් මේ කොහොමද මේ ගලක් ওই විදිහට කපලා උපදාලා වැඩි පටන් ගන්නෙ? තැන ඉඳලා අපි ආරම්භ කරමු වැඩි. ඇත්තටම මහත්මයා මේකේ මූලික පියවර කීපයක්ම අපේ තියෙනවා මේ මැණික් කැපීම හා උපදවීම කර්තව්‍යයේදී. එතකොට අපි මුලින්ම අපි තෝරා ගන්න මැණික් ගලක තිබෙන අපිට අනවශ්‍ය කොටස් තියෙනවා නම් අපි මුලින්ම සිදු කරන්නේ අනවශ්‍ය කොටස් මූලිකවම ඉවත් කරගන්න. කපා ඉවත් කිරීම. හොඳයි. ඉන්න අනතුරු අපි මූලික හැඩකිරීමක් කරගන්නවා. හැඩකිරීමෙන් අනතුරුව තමයි අපි මැණික් කැපීම හා උපදවීම කියන අපේ ඊළඟ පියවරට අපි යොමු වෙන්නේ. හොඳයි. ඒක මූලිකම දේ තමයි අපි තියෙන අනවශ්‍ය කොටස් ගලේ ඉරා වෙන් කර ගැනීම. ඔව්. දැන් ඔය අතේ තියෙන ගල මොකද්ද? මේ ක්වාට්ස් වර්ගයේ මැණික්. ක්වාට්ස් මැණික් වර්ගයක්. හොඳයි, අපි ඊළඟ පියවරට යමු එහෙනම්. මොකද්ද මේ යන්ත්‍රය? මේ මැණික් අපි කුඩා ප්‍රමාණයේ මැණික් ඉරුම් ගල් ඉරා ගැනීම සඳහා භාවිතා කරන කුඩා ඉරුම් මැණික් යන්ත්‍රය. හොඳයි. විදුලියෙන් ක්‍රියා කරන උපකරණ. විදුලියෙන් ක්‍රියා කරනවා. හරි. මේකට තව ජලය අවශ්‍ය වෙනවා. මොකද මේ අපි අර මැණික් ගල් ඉරා වෙන් කර ගැනීමේදී මේ ගල ගොඩක් වෙලාවට හීට් වෙන්න පුළුවන්. ඒ හීට් එක කියන්නේ ගලට සිදුවන ડેමේජ් එක අවම කරගන්න ඉරුම් තලයේ සිසිලීම සඳහා අපි මේක අනිවාර්යෙන් ජලය ආධාර කරගන්නවා. හොඳයි. මෙතනින් පස්සේ අපි යන්නේ මූලික හැඩකිරීමට. ඔව්. අපි යමු ඊළඟ පියවරට. ගත්ත මැණික් ගල ඊළඟට මොකද්ද මේ කරන්න යන්නේ? අපි මහත්තයා ඇත්තටම අපි ඉරාගත්ත මැණික් ගල පසු අපි මූලික හැඩකිරීමක් තමයි කරන්නේ. අපි බේසික් ෆ්‍රීෆෝම් එක. ඔව්. අපි දල වශයෙන් අපි මේ මැණික් ගල වඩාත් අපතේ යෑම අවම වන පරිදි ගත හැකි සුදුසුම හැඩයට අපි ෆ්‍රීෆෝම් කර ගැනීම තමයි දැන් මේ. ඊළඟට කරන්නේ. හොඳයි, අපි බලමු මේ ක්‍රියාවලිය. මොකද්ද අපි මේ උපකරණය හඳුන්වන්නේ කොහොමද? මේ මැණික් කැපීම හා උපදවීමේ යන්ත්‍රයයි.
අපි මේකේ විශේෂයෙන්ම ගන්නවා නම් මේකේ අපි ෆ්‍රී ෆෝම් කර ගැනීම සඳහා භාවිතා කරනවා මේකේ විවිධ කැටුම් තඩි වර්ග තියෙනවා. හොඳයි. සාමාන්‍යයෙන් අපි මේකේ අර ඔබ්බවා ඇති දියමන්ති කැට ප්‍රමාණය අනුව දික් අංගලකට වර්ග කරලා තිනවා 100 260 400 600 ඔය විදිහට ආදී වර්ග කරලා තිනවා. අපි මේ මූලික හැඩ කිරීම සඳහා යොදාගෙන තියෙන 100 ලැප් එකක්. අපි දැන් මූලික හැඩ කිරීම කරගන්නවා. මේ විශේෂ ද්‍රවයක්ද නැත්නම් මේ ජලය ජලය තමයි භාවිත කරන්නේ. ඔව් මොකටද මේ ජලය මෙතන භාවිත කරන්නේ? ගොඩක් වෙලාවට මේ දූවිල්ල වගේ භාවිතා කරන කැපුම් තැටිය මේ පිරිසුදු කරගන්න. ඒ වගේම අර අධික තාපය සහ ඒ ඝර්ෂණය අවුල් කර ගැනීම සඳහා භාවිතා කරනවා. ඒ නිසා අපි මේක නිතර අපිට වතුර භාවිතයෙන් තොරව පාවිච්චි කරොත් එහෙනම් ගොඩක් වෙලාවට මේක මේ කඩ්ගාලා මේක ඩස්ට් එකත් එක්ක සුදු වෙලා අපිට හදින් ක්ලීන් වෙන නැතුව කර්තව්‍ය කරගන්න අපහසුයි. ඔව් ඒක හරි. දැන් ඔබට පේනවා ඇති මෙන්න මේ විදිහට තිබුණු මැණික් ගල අපිට එරංග මහත්මයා මෙන්න මේ විදිහට මේක හදලා දුන්නා. මේ බලන්න බොහොම ලස්සනට මූලික හැඩ කිරීමේ කටයුත්ත සිදු කරන්න ලැබුවා. මේ ඔබට දකින්න පුළුවන් ඒ අවස්ථාව. දැන් මෙතනින් එහාට අපි මොකද්ද කරන්නේ මේකට? අපි මින් අනතුරුව දෙවන පියවර විදිහට මේක කපා උපදවීම සඳහා මැණික් ගල ඩොපින් ස්ටික් එක අපි අලෝ ගන්නවා. ඔව් අපිට මේ ඉතිරි පියවර බලන්න පුළුවන්. යමුද අපි ඒ ස්ථාන කරන්න යන්නේ. අපි දැන් මැණික් ගල මූලික හැඩ කිරීම කරමු. මූලික අවස්ථාව ඉවරයි. ඒ අවස්ථාව ඉවරයි. අපි දැන් යන්නේ ගල සැසට් කරන්න සඳහා ස්ටික් එකකින් ගල අලවා ගැනීමේ ක්‍රියාවලියට තමයි අපි දැන් යමු වෙන්නේ. හොඳයි. අපි බලමු මේ ක්‍රියාව. මේ සඳහා භාවිතා කරන විවිධ ලාකඩ වර්ග. ලාකඩ. අපි බන්සන් දැල්ල ඒ සඳහා පාවිච්චි කරන්නේ. පූර්ණ දහනයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ විශේෂ ලාකඩ වර්ගයක්. විශේෂ ලාකඩ. මැණික් ගල ඇලවීමේදී අපි මුලින්ම මැණික් ගල අපි මේ ලාකඩකේ අපි ෆික්ස් කරන්න කලින් පොඩි රත් කිරීමකට ලක් කරනවා. මැණික් ගල රත් කරනවා. මැණික් ගල රත් කරනවා පැහැදිලිවම. මොකද මේ ගල මේ රස්නෙත් එක්ක තමයි මේක මෙලෙක් වෙනකොට තමයි හොඳට තදින් අල්ලා ගැනීම සිදු වෙන්නේ. අපි ඉන්නනතුරු අර අලෝකත්තේ වැක්ස් එක මත ගල ඉතාමත් පැහැදිලිව සහ ලම්බකව ස්ටික් එකට ලම්බක වන ආධාරයෙන් අපි අලවා ගැනීම සිදු කරනවා. හොඳයි. මොකද අලවා ගැනීමේදී නිසියාකාරව ගල අපි මූලිකව හැඩ කරගන්නා ගල නිසියාකාරව ඇලවීමක් සිදු නොකළොත් කැපුම් දෝෂිතා විතර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හරියට ලම්බකව සවිමත්ව මේක අලව ගන්නවා. දැන් කපලා ලාකඩ දාලා අලවලා තියන්නේ. දැන් අපි මොකක්ද ඊළඟ
ඊළඟ පියවර තමයි මැණික් ගලේ පට්ටම් කැපීම. මැණික් ගලේ පට්ටම් කැපීම. කැපීම. හොඳයි. අපි බලන්න පුළුවන් දේ අවස්ථාවක් අපිට. හොඳයි. අපි ඊළඟ පියවර බලමු. මැණික් ගලේ පට්ටම් කපන ආකාරය. අපි යමු. අපි මොකද්ද මේ සඳහා භාවිතා කර උපකරණේ? අපි මේ සඳහා භාවිතා කරන මේ යන්ත්‍රයටම ආවේනික උපකරණයක් තමයි ෆැසටරේ. මේ ෆැසටරේ ආධාරයෙන් තමයි අපි විවිධ කැපුම් රටා සහ මේ දේවල් නිර්මාණය කරගන්නේ. හරි. අපි බලමු. මේ අක්කාචේ පාවිච්චි කරමින් තමයි බලන්නේ මේකේ කැපීම ප්‍රමාණය. මැණික් ගලේ ප්‍රමාණය සහ තියෙන නිවැරදිතාව අපි නිරීක්ෂණය කරනවා. පිට කැපුම් කෝණ ආධාරයෙන් මුහුණත කොටස කපා මුහුණත කොටස තමයි මේ කපලා අවසන් කළේ. ඔව්. තවත් පියවර තියෙනවද? දැන් මෙතනින් පස්සේ තියෙන්නේ ඇත්තටම කියනවනම් පොලිෂ් කිරීම. කපා උපදෙන කැපීමේ කොටස මෙතනින් අවසන්යි. දැන් පොලිෂ් කරන වැඩේ තියෙනවා. ඒක කොයි විදිහටද කරන්නේ? ඕන දැන් අපි පොලිෂ් කරන්න යන්නේ මේ කපා ගත්ත මැණික් කැබැල්ල ඩයමන්ඩ් පවුඩර් තමයි මාධ්‍ය විදිහට පාවිච්චි කරන්නේ. ඒත් එකම තඹ ප්ලේට් එකක් තමයි මේ කැරකෙන්නේ. ඒ කැරගෙන තඹ ප්ලේට් එකට තමයි අර ඩයමන්ඩ් පවුඩර් එක මාධ්‍ය විදිහට දාලා මේ ඔපදැමීම සිදු කරන්නේ. අපි බලමු මේ අවස්ථාව. මැණික් ස්වර්ණාභරණ පර්යේෂණ පුහුණු ආයතනයේ පුහුණුව ලබන තරුණයෙක් මේ කට්ටන් පොලිස් පැත්තේ ඉන්නවා. අපි පුතාගේ නම කියන්නකෝ. මගේ නම සෞමින ප්‍රභාකර ජයතිලක. සෞම්‍ය. සෞමින. හොඳයි. කොච්චර කල් වෙනවද දැන් මේ පාඨමාලාවට සම්බන්ධ වෙලා? දැන් මාස 3ක් විතර වෙනවා. මාස 3ක්. සම්පූර්ණ පාඨමාලාව කොච්චරද? මාස 6ක් තියෙනවා. මාස 6ක පුහුණු පාඨමාලාව තමයි මේ හදාරන්නේ. කොහෙන්දලා දෙන්නේ පුතා? මම රත්නපුරේ. රත්නපුරේමයි. දැන් කොහොමද මේ වැඩ කටයුතු පුළුවන්ද? ඔව් අපේ දැන් මැණික් ගලක් දුන්නොත් ඒ අවසන් පියවර දක්වා ඒ වැඩ ටික පුළුවන් ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන් පුළුවන්. හොඳයි. දැන් මොකද්ද මේ අනාගත බලාපොරොත්තු මේ පාඨමාලාව හදාarලා? මම මේක හොඳට හදාarලා මැණික් බිස්නස් මම කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු. මැණික් ව්‍යාපාරිකයෙක් වෙන්න වටිනා සම්පතක් රටට මොනවද අපි ඔය වගේ ඉන්න තරුණ පිරිස් සමහර විට පාඨමාලාවක් හදාරන්නේ නැතු ඉන්නවා අපේ රටේ විවිධ ප්‍රදේශවල. අපේ යාළුවන්ට මොන වගේ පණිවිඩයක් දෙන්න පුළුවන් මෙන්න මේ ආයතනය පිළිබඳව? මම කියන්න තියෙන්නේ මම වගේම හොඳට කට්ටියට මේක ඉගෙනගෙන හොඳ මැණික් ව්‍යාපාරිකයෙක් අපිට රටට තියා වැඩදායි පුද්ගලයෙක් ඉන්න ඕගොල්ලොත් මේකට ඇවිල්ලා ඉගෙන ගන්න කියලා තමයි. අහුණද අනිත් තරුණ තරුණියන්ට හොඳ පණිවිඩයක් දුන්නේ මේ තරුණයා. මේවා ඉගෙන ගන්න. මේවා අපේ රටේ සම්පත්. මැණික් ගොඩක් උඩ අපි මේ හිටගෙන ඉන්නේ. ඉතින් ඒවා ගොඩට අරගෙන මේ වගේ මේ කටයුතු හොඳට නිපුණතා කුසලතා ලබාගෙන මේ කටයුතු සිද්ධ කරන්න පුතාට බොහොම සුබ අනාගතයක් අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. රත්නපුරේ මැණික් පර්යේෂණ පුහුණු ආයතනයේ දැන් අපි ඉන්නේ කට්ටන් පොලිස් පැත්තේ විශාල තරුණ තරුණයන් පිරිසක් මේ ස්ථානයේ පුහුණු වෙනවා. මේ මැණික් පිළිබඳව පාඨමාලාවක් හදාරන්න ඔබත් බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ ඇවිල්ලා මේ කුසලතාවයන් නිපුණතාවයන් මැණික් පිළිබඳව ඔබට ලබා ගත්තොත්
හොඳ ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් රත්නපුරේ ඇවිල්ලා මේ මැණික් ස්වර්ණාභරණ පරිශන ආයතනයට ඔබත් ඇවිල්ලා මේ පුහුණු ආයතනයට ඇවිල්ලා මේ පුහුණුව ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා.